ඔන්න එකමත් එක විලක එක ලොකු මාළුවෙක් හිටියා. ඒ විලේ හිටිය අනික් මාළු සේරම පොඩි මාළු. ඉතින් මේ ලොකු මාළුවා නිතරම හිතුවේ එයා හරිම ලස්සනයි. මේ කැත මාළු එක්ක මං ඉන්න හොඳ නෑ කියලා. දවසක් මේ මාළුවට හිතුණා විල ළඟ තිබිච්ච ගඟට යන්න. ගඟට යන්න විදියක් ගැන කල්පනා කර කර මේ මාළුවා හිටියා. ඔහොම කාලයක් ගත වුණා. ඉතින් කාලයකට පස්සේ වැසි සමය උදා වුණා. හොඳටම වැහැලා විලත් පිරුණා. වැස්ස දිගටම තිබුණ නිසා ගඟයි විලයි එකතු වුණා. මේ සිද්ධිය දැනගත්ත උඩඟු මාළුවා ගොඩක් සතුටු වුණා. මට දැන් ගඟට ගිහින් සතුටින් ඉන්න පුළුවන්. මේ විලේ ඉන්න කැතම කැත පොඩි මාළු එක්ක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ. මෙහෙම හිතපු ලොකු මාළුවා පීනගෙන ගඟ ඇතුළටම ගියා. ඉතින් ගඟට ගියාට පස්සේ සිද්ධ වුණේ මේ ලොකු මාළුවා කවදාවත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්. ඒ ගඟේ හිටියේ හරිම භයානක ගොඩක් විශාල මාළු ගොඩක්. ඒ මාළුන්ගේ කටත් හරිම විශාලයි. උඩඟු මාළුවා හෙමින් පාසිවලට මුවා වෙලා හිටියා. එහෙම ඉන්න උත්සාහ කළත් ඒක හරි ගියේ නෑ. මේ නපුරු විශාල මාළුවෝ උඩඟු මාළුවා වල්ලගන්න පස්සේ මාවේ කාලෙකට පස්සේ හොඳ කෑමක් හම්බුන නිසායි. උඩඟු මාළුවා වතුර යටටම ගිහින් පීනලා මේ ලොකු මාළුන්ගෙන් බේරිලා ඉන්න තැනක් හෙව්වා. අහම්බෙන් වගේ ලොකු ගලක් හම්බුණා. ඉතින් මේ උඩඟු මාළුවා ඒ ගල අස්සට වෙලා හැංගිලා හිටියා. ඉතින් මේ උඩඟු මාළුවා ගොඩක් දුක් වුණා. එයා හරිම දුකෙන් තමයි කාලය ගත කරේ. එයාට හිතුණා මං කලින් හිටපු විල කොච්චර හොඳද, මං කොච්චර සතුටින් ඒ විලේ නිදහසේ හිටියද කියලා. ඔහොම දින කීපයක් ගත වුණා. වැස්ස නතර වුණා. මේ නිසා ගඟයි විලයි වෙන් වුණා. මේ හේතුව නිසා විලේ මාළුන්ට ගඟට යන්නත්, ගඟේ මාළුන්ට විලට එන්නත් බැරි වුණා. දින කීපයකට පස්සේ මේ උඩඟු මාළුවට දැනගන්න ලැබුණේ පුදුම දෙයක්. මේ මාළුවා ලොකු මාළුන්ට බය හැංගිලා ඉඳලා තියෙන්නේ එයා කලින් හිටපු පුංචි විලේම තමයි කියලා. ඒක දැනගත්ත මේ උඩඟු මාළුවා විල පුරාම ගොඩක් සන්තෝෂෙන් පීනුවා. එහාටයි මෙහාටයි නිදහසේ පීනගෙන ගියා. එදා ඉඳන් මේ උඩඟු මාළුවා අනික් පොඩි මාළු එක්ක ගොඩක් සමගිව හිටියා. ඒ වගේම එකමුතුව ජීවත් වුණා. එහෙනම් මේ වගේ තවත් කතාවකින් හමු වෙමු. අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.